ડોક્ટરે ගොඩාක් පිං ડોක්ටර්. එච්චරයි මට කියන්න තියෙන්නේ ડોක්ටර්. මම ડોක්ටර්ව දැකපු දවස් ඉඳලා ડોක්ටර් මාර try එකක් දුන්නේ මෙයාව එක්කන් එන්න. ඊට පස්සේ එයාටම හිතුණා. නිකන් තියන්නේ කියන සමහර ඒවා ප්‍රයෝජන නැත්තේ. එයාටම හිතුණා ડોක්ටර් ඉතින් එන්න ඕනේ කොහොම හරි මං එක්කන් යනවම කියලා එක්කන් යනවා. මං ඉතින් හැමදාම උදේ ආවා ඉතින් දෙවියන්ට වැඳ ඉල්ලුවා මට මේ දේ කරලා දෙන්න මට මේ කරලා දෙන්න. මම ડોක්ටර් කියන්නේ ડોක්ටර් මායි මෙයයි හස්බන්ඩ්ුයි ගිය පෙබරවාරි වල අපි තුන් දෙනාම මක්කමත් ගියා. මම මක්කම එක්කන් ගියේ ડોක්ටර් මෙයා හරියයි විශ්වාස කරගෙන තමයි ඒ ගමනක් ගියේ දවස් 10ක්. දවස් 10ක් ගිහිල්ලා ආව ඇවිල්ලා ડોක්ටර් ඊට පස්සේ අපි එනකොටම ඇවිල්ලා දවස් 7කින් නෝම්බු උපවාසය. ඊට පස්සේ උපවාසයේ මාසෙත් හොඳට හිටියා ડોක්ටර්. ඊට පස්සේ තමයි ආපහු අවුල්ුනේ. ඊට පස්සේ ડોක්ටර් අපි දැන් යන්න කියලා හිටියේ. ඊට පස්සේ දැන් අපි අර බෙහෙත් මෙයාට බෙහෙත් එහෙම දෙන්න තියෙනවනේ. ඒකේ හින්දා යන ගමන නැවතුවා කල් දැම්ම ડોක්ටර් පස්සේ යන් කියලා. අම්මගේ නම කිය? මද්ද්‍රව්‍යට ඇබ්බැහුණු තවත් දරුවෙක් ඉතින් අවාසනාවට අපි මේ දවස්වල කතා කරන්නේ රට පුරා ඇහෙන්නේ මද්ද්‍රව්‍ය කර්මාන්තශාලා මද්ද්‍රව්‍ය අරින් හො වෙනවා මෙහින් හො වෙනවා පුද්ගලයන් දේශපාලනයන් මේකට මේකට සම්බන්ධයි නීතිමය සම්බන්ධයි ඒකේ ගොදුරක් වෙලා ඉන්න දරුවෝ තමයි මේ ඒගොල්ලන්ගේ සුවේ සහ ඒගොල්ලෝ ඒකට ඇබ්බැහුණු විදිහ පවුල් වල තිබුණ ප්‍රශ්න ගැන අපි කතා කරනවා ඉතින් අනන්තතාවයේ දරුවන්ගේ ආරක්ෂා කරන්න අවශ්‍යතාවයක් මතුවෙලා තියෙන අපි මුණ සම්පූර්ණයෙන් වහනවා ඉතින් අපි මුලින්ම අම්මත් එක්ක කතා කරමු දැන් මේ දරුවා අවුරුදු කීපයක් අවුරුදු 4ක් 5ක් විතර කාලයක් ඇබ්බැහිලා කියලා තමයි කියන්නේ හෙරොයින් සහ ගැබ්ලින් වල ටැබ්ලට්ස් වල. අම්මා දැනගන්නේ මද්ද්‍රව්‍යට ඇබ්බැහිලා කියලා කොහොමද? ડોක්ටර් මම මුලින්ම දැනගත්තේ ડોක්ටර් මෙයා සිගරට් බීඩි විතරක් බොනවා කියලා. ඊට පස්සේ මෙයාගේ අර ඇස් එහෙම රතු වෙලා එනකොට මට පොඩ්ඩක් සැකයි. තාත්තා වැඩි විස්තර අහන්නේ තාත්තා හරි අහිංසකයි ડોක්ටර්. ඊට පස්සේ මං අහනවා ගංජා ගැහුවද එහෙම කී අහනවා. ඇහුවොත් ડોක්ටර් මාත් එක්ක රණ්ඩු වෙනවා. ඊට පස්සේ මට තේරුණා මෙයා යන විදිය හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මං පිටිපස්සේ පැත්තේ අපේ ගෙදර පර්ෂියන් කැට්ලා දෙන්නෙක් ඉන්නවා. මං ඒගොල්ලන්ට කෑම එහෙම තියන්නකොට මම නිකන් පිටිපස්සට යනවා. අර පිටිපස්සට මුල්ලක් තියෙන එතනට ගියාම ડોක්ටර් එතන ගැබ්ලින් කාඩ් සිගරට් බීඩි එහෙම තියෙනවා. මං දන්නවා මං දැනගෙන ඒ ටික මං එහෙම මං ඒ ටික එහෙම මරන් ඇවිල්ලා මං ගේ ඇතුලේ තියලා ඉවර මෙයා දැන් ගිහිල්ලානේ කොහේ හරි ගියා. මං එනකන් ඉඳලා අහනවා මේව කවුද බොන්නේ අයි පුතේ මේව බොන්න හොඳ නෑනේ එහෙම කියලා කියනවා. කිව්වොත් ගණන් ගන්න නෑ ડોක්ටර්. ඉතින් එහෙම හිටියා ડોක්ටර්. ඊට පස්සේ මම ડોක්ටර්ව කොහොම හරි ડોක්ටර් මට ඊට පස්සේ තේරුණා ડોක්ටර් මෙයා ගොඩාක් දේවල් කරනවා කියලා මට තේරුණා. මං ඒත් අහන්නේ නෑ ડોක්ටර්. ඊට පස්සේ අපේ ගාව 3 wheel එකක් තියෙනවා ડોක්ටර්. මෙයා 3 wheel එක දවසට 4 සැරයක් 5 සැරයක් විතර හොදනවා. ඔව් හොදනවා. ડોක්ටර් හොදන්නේ ඒකේ පොඩි දූවිල්ලක්වත් නෑ ડોක්ටර්. ඒ ගමටම තියෙන හොඳම 3 wheel එක අපේ තමයි. ඊට පස්සේ ડોක්ටර් මෙයා හොදලා හැමදාම හොදනවා ડોක්ටර්. ඊට පස්සේ මම හොදනකොට කියනවා "ඇයි පුතේ හොදන්න එපා" ගලවල තියෙන ටී-ෂර්ට් එක ගලවලා ડોක්ටර් කන පිට හරවලා ඊට පස්සේ 3 wheel එක පීදෙනවා. ඊට පස්සේ මම කියනවා "එපා පුතේ මේ මිලයි නෙමේ ටී-ෂර්ට් එහෙම එපා ඔයා කරන්න" එහෙම කියනවා ડોක්ටර්. මාත් එක්ක රණ්ඩු වෙනවා. ගහ ගන්න වගේ එනවා. ඊට පස්සේ එයාටම ඒක පිස්සුවක් වගේ ડોක්ටර්. එහෙම හිටියා. ඉඳලා ඊට පස්සේ මං ගණන් ගත්තේ ඊට පස්සේ මම හස්බන්ඩ්ට කියලා ડોක්ටර් බැරිම දෙන කොහොම හරි 3 wheel එක වික්කා. බේර ගන්න බෑ. මෙයාව බේර ගන්න ඕන හින්දා තමයි ડોක්ටර් 3 wheel එක වික්කේ. ඒක ටික හොදන එක නවත්තන්න හොදන්නත් ඕනේ මෙයා යාළුවෝ දාගෙන ඇවිදිනවා. ඊට පස්සේ වික්කා 3 wheel එකත් වික්කා. විකුණන්නත් කලින් තමයි ડોක්ටර් මං මාස 10කට විතර කලින් තමයි ડોක්ටර්ව දැකලා මං ඇහුවේ පුතේ අපි යන්නද? මං කොහෙ යන්නද? මම මොනව කරනවද? එහෙම කියලා කිව්වා. ඊට පස්සේ නැහැ. ඊට පස්සේ ඉඳලා මේ දැන් මාසයක් විතර වෙනවා ડોක්ටර්. එයාම ඉඳන් කිව්වා මට අම්මේ අපි යමු. එයාටම දැනුණා. ඔව් එයාටම දැනුණා අපි යමුද කියලා ඇහුවා. ඊට පස්සේ මං කිව්වා දැන් පුතේ ඔයා ළඟ තියන්න දෙන්නෙක් අපිට විශ්වාසවන්ත දෙන්නෙක් ඕනේ. අනිත් එක ડોක්ටර් අපිට ගින්තොට ගාල්ලේ පැත්තෙන් අපිට බෑ ගෙයක් ගන්න ડોක්ටර් හරි ඝන. ඊට පස්සේ ડોක්ටර් අපි විලායකක් ගත්තේ. විලායකේ උඩ තට්ටුවක් අරගත්ත ડોක්ටර් දවසකට 7000යි. ඊට පස්සේ අරගෙන එහෙම ડોක්ටර් දවස් 10ක් තිබ්බා. තියලා තමයි ડોක්ටර් මේව කරගත්තේ. මම හරියට දුක් විඳ ડોක්ටර්. නැත්නම් දැන් සුමාන 3ක් විතර ගිහිල්ලානේ. ඊට පස්සේ අපි සුවේ ගැන කතා කරන අපි දරුවත් එක්ක පොඩ්ඩක් කතා කරමු. එයා යොමු වුණු විදිහ සහ කොහොමද ඒකට යොමු වෙන්න පුතා පොඩ්ඩක් කියමු. දැන් හෙරොයින් අයිස් සහ ටැබ්ලට් නේ. අනිත් එක ડોක්ටර් ඉස්කෝලේ යන දවස්වල ડોක්ටර් මං ඉස්කෝලේ ගාල්ලේ ලොකුම ඉස්කෝලේට ගියා. අයියි මල්ලි දෙන්න මගේ ලොකු පුතා කියන්නම බැරි තරම් සල්ලිත් එක්ක දැන් හොඳට ඉන්න පුතෙක්. අවුරුදු 30යි.
මෙයා තමයි දෙවනියා. ඉස්කෝලේ මම පේරන්ට්ස් මීටින් එකට ගියාම ડોක්ටර් මම යනකොට ડોක්ටර් මෙයා පැත්තක ඉන්ටර්වල් වෙලාවට පැත්තකට වෙලා මෙහෙම ඉන්නවා. ඊට පස්සේ මං අහනවා ඇයි පුතේ ඔයා ඉන්නේ ඔයා සෙල්ලම් කරන්නේ නැද්ද? මටම දුකයි. සෙල්ලම් කරන්නේ නැද්ද? නෑ. එතකොට පොඩි ඉන්නේ ડોක්ටර්. ඊට පස්සේ පොඩි කාලේ ඉස්කෝලේ 8 අවසර ඊට පස්සේ නෑ අම්මා මට සෙල්ලම් කරන්න බෑ මට කම්මැලි. එහෙම කියන. ඊට පස්සේ මං පන්තියට ගිහලා ටීචර් හම්බ වෙනකොට ටීචර් කියන්නේත් මට අම්මේ ඔයාගේ පුතාට කියන්න මාත් එක්ක හරි වචනයක් දෙකක් කතා කරන්න කියලා. මෙයා එහෙම හරි කතා කරන්නේ. මෙයා හරි අහිංසකයි. එහෙම කියලා කිව්වේ. ඊට පස්සේ ડોක්ටර් මම මේ පොඩි කාලේ මෙයාගේ කතාව කියන්නේ කොන්වෙන්ට් මොන්ටිසෝරි ගියා අවුරුද්දක්. අවුරුද්දම මම ළඟ හිටියා ડોක්ටර් මෙයාගේ. ඒ මොන්ටිසෝරි මාව විතරයි ළඟ ඉන්න දුන්නේ ડોක්ටර්. ඒත් මෙයා තරම් හොඳ ළමයෙක් නෑ ડોක්ටර්. එහෙම හිටපු ළමයා තමයි. අවුරුදු ડોක්ටර් අවුරුදු කොහොම හරි මෙයා O level කරන්න යනකොට වගේම මට තේරුණා පොඩ්ඩක්. අර ගතිය නැති වෙන. අර ගතිය දුම් කුඩු. ඒකෙන් තමයි ડોක්ටර් ස්ටාර්ට් කරේ මෙයා ඔක්කොම. දැන් අර වගේ චරිතයක් පුතා වෙනස් වෙන්න ගන්න කොහොමද? ඒ කියන්නේ දැන් ඉස්කෝලේ ඉන්නේ ඔක වෙනස් වෙන්න බලමු මොන හරි දුම් කුඩු හරි මොන හරි පාවිච්චි කරනකම් ඔයා සාමාන්‍ය අම්මා කියන වගේ ඉන්නවා. කොහොමද ඒක වෙන්නේ? ඒ කියන්නේ අවුරුදු කීයෙන්ද දුම් කුඩුද මොනවද පාවිච්චි කරේ මුලින්ම? කුඩු. අවුරුදු කී වගේ? අවුරුදු 20 විතර. 20? ඔව්. නෑ දැන් 20 වෙන්න බෑනේ. 20ට කලින් ડોක්ටර්. ඉස්කෝලේ යනකොට ඔක වෙන්නේ? ඉස්කෝලේ යනකොට. ඕ ලෙවල් 20ක් වෙන්න බෑ. ඕ ලෙවල් පස්සේ 18ක් ඕ ලෙවල් පස්සේ ඇඩ්වාන්ස් උත් කරලාද? ඇඩ්වාන්ස් ලෙවල් කරේ නෑ ડોක්ටර් මෙයා. ඒතර ඕ ලෙවල් පස්සේ කුඩා කාලේ නෙමෙයි. ටිකක් පහුවෙලා. ඊට පස්සේ කොහොමද දැන් ඉස්කෝලේ එතකොට යනවද? ඉස්කෝලෙන් නෑ අවුට් වෙලා. අවුට් ඒක ඉස්කෝලේ කාලෙත් නෙමෙයි මේ කියන්නේ. ඉස්කෝලෙන් පසු කාලේ. ඊට පස්සේ කොහොමද එතනින් හරිය වේගෙන් අනිත් ඒවාට යන්නේ කොහොමද? යාළුවන්ගේ. ඊට පස්සේ කෙලින්ම ගංජා වලට යනවද? ඔව්. වේගෙන් යනවා පාලනයකින් තොරව කෙටි කාලෙකින් මම හිතන්නේ යනවා. කෙටි කාලෙ කියන්නේ මාස ගණන් වලදී යනවා. ඊට පස්සේ ගංජා වලට යනවා ඒකම ගැබ්ලින් සහ අයිස් වලට යනවා. ඒකත් එක්ක දැන් ඒක හිර වෙනවනේ. මුලින්ම කැමති නොවුනත් පසුව කැමති වෙනවනේ. ඇයි පසුව කැමති වෙන්නේ? මුලින් අකමැතිලා පසුව කැමති වෙන්නේ ප්‍රතිකාර ලබා ගන්න. යන ට්‍රැක් එක අවුල් කියලා තේරෙනවා. තේරෙනවා මේක. ඔයාලම තේරෙනවා මොකක්ද ට්‍රැක් එක අවුල් කියන්නේ එකකින් අර. නිින්දක් නෑ කන්න බෑ. මේක ඇඟටම තේරෙනවා. මේක හරිය බොහෝ වෙලාවට අයිස් මද්දර ගත්තම ඇත්තටම වෙන මද්දරකට වඩා දැනෙනවා නවත්තන්න ඕන කියලා. නවත්තන්න ගියාම ආපහු දෙන්නේ අර මත් වෙන පිළි දෙන්නේ. දැනෙන වෙනස කියන්නේ බං සත්තුනකට පස්සේ. දැන් මාසෙකට කිට්ටුයි මම හිතන්නේ. මාර සැනසීමක් තියෙනවා. මාරම සැනසීමක්. මොකක්ද සැනසීම? නැත්තම් උදේ වුණාම සල්ලි තමයි හොයන්නේ. අන්නේ. ගෙදර බොරු කරලා ඔව්. බය කරලා හරි සල්ලි අරන් යනවා. බොරුවක් කියලා. දැන් එහෙම මොනවත් නැහැ. නිදහසේ ඉන්නවා. ප්‍රීතියෙන් ඉන්නවා. පවුලටම දැනෙන සැනසීම පොඩ්ඩක් කියමු දරුවගේ. මට දැන් ડોක්ටර් මට ඉතින් මම කියන්නේ ડોක්ටර් මට දැන් වෙන මොකුත් ඕනේ නැහැ ડોක්ටර්. ඊට වඩා දෙයක් අවශ්‍ය නැහැ. ඊට වඩා දෙයක් අවශ්‍ය නැහැ ડોක්ටර් මම ඔයාට රියාද. නෑ දරුවෙක් යම් කිසි තැනක එක හැමදේම අවශ්‍යම දෙයක්. යම් කිසි දරුවෙක් හිර වෙලා ඉන්නවා දැක්කොත් එහෙම. විශේෂ මද්ද්‍රව්‍ය වගේ දෙයක්. ආයි ඉතින් කොච්චරම් පීඩනයක්ද මම අයිස් වගේ මද්ද්‍රව්‍ය ගන්න කිසි දෙයක් දෙමව්පියන් අහන්න නැතුව ඒගොල්ලෝ විනාශ ලෝකයේදී ඊට පස්සේ දරුවෙක් සුව වෙලා ඉන්නවා දකින්න තරම් දෙයක් දෙමව්පියන්ට නැහැ. ඒ පුතාගේ වගකීම තමයි පුතා මේ මම මේ කියලා දුන්න විදිහට සුවය ආරක්ෂා කරන කාලය තුල ගමන් කරන එක. ඒක හරි පොඩි වැඩක්. ඒක හරිම ලේසි වැඩක්. ඉතින් දෙමව්පියන්ට එහෙම නැත්නම් අම්මා වෙනකොට වෙන කවුරු හරි ඒවල බොහෝ වෙලාවට කාන්තාවන්නේ තාත්තලටත් වඩා පිරිමින්ටත් වඩා මමයි මෙයයි තමයි ડોක්ටර් වැඩියෙන්ම ගෙදර ඉන්නේ. තාත්තත් හරි අහිංසකයි ડોක්ටර් ඒගොල්ලෝ ඔක්කොම ජිම් තමයි කරන්නේ. ලොකු පුතාත් ළඟම තමයි ඉන්නේ. යාගේ වාහනේ තමයි අද ආවෙත් අපි. ලොකු පුතාත් ડોක්ටර් කියන්න බැරි තරම් හොඳට ඉන්නවා ડોක්ටර්. කෝටිපතියෙක් හොඳටම ඉන්නවා පුතා. ලොකු එක්කෙනා. ඉතින් එයාට හරි සතුටුයි දැන් ඉතින්. මොකද අපි දෙන පණිවිඩයේ මම කියන්නේ මේ වගේ ඉන්න කට්ටියට මෙතනින් ඇවිල්ලා බෙහෙත් කරලා හොඳ කරගන්න. ඊටත් වඩා ඒක සාමාන්‍ය පණිවිඩ. ඊටත් වඩා මේගොල්ලන්ට ප්‍රතිකාර කරනකොට අපිට අම්මා කලාවක ලොකු කැපවීමක් අවශ්‍යයි. ડોක්ටර් ගොඩාක් කැපකිරීම කරන්න ඕනේ ડોක්ටර්. මම මෙයාගේ පිටිපස්සෙන්ම තමයි ඉන්නේ ડોක්ටර්. හැමදේම හොයලා බලනවා. තනි කරන්නේ නැහැ ડોක්ටර්. මෙයා නිදාගත්තත් මම මේ පැත්තෙන් හරි ගිහිල්ලා පොඩ්ඩක් නිදා ගන්නවා ડોක්ටර්. ඒ වගේ තමයි ඉන්නේ. මට පොඩ්ඩක් හරි පොයි හරි මොන හරි දෙයක් ගන්න යන්න ඕන වුණා නම් ඉක්මන් කරලා මගේ මල්ලි ඉන්නවා. මල්ලිට කෝල් එකක් දීලා කියනවා මල්ලි ඔයා ආවිල්ලා ගෙදර ඉන්නේ. එයාත් ડોක්ටර් හරි අහිංසකයි. එයාත් ආගම දහමත් එක්ක ඉන්න කෙනෙක්. ඉතින් මෙයාටත් හොඳ දේවල් තමයි එයාත් කියලා දෙන්නේ. ඉතින් එයාව තියලා තමයි මම කොහේ හරි යනවා යන්නේ. මම නැත්තම් ડોක්ටර් කොහේවත් යන්නේ නැහැ ડોක්ටර්. මෙයාව පරිස්සම් කරගෙන මෙයාව බලාගෙන ඒව තමයි ඉන්නේ. කන්න ඉල්ල වෙනාට කන්න දෙනවා හැමදේම ડોක්ටර් අඩුවක් නැතුව හැමදේම දෙනවා. මද්ද්‍රව්‍ය ගන්නවා කියලා දැනගත්ත උනත් අතහැරියේ නැහැ. නෑ ડોක්ටර් මම
ඩොක්ටර් මත්ද්‍රව්‍ය ගන්න වුණත් ඩොක්ටර් මම රැට ඩොක්ටර් මොනව කරත් ඩොක්ටර් කෝල් එකක් දීලා හරි පුතේ ඔයා කන්නේ නැහැ කාලා ඉන්නේ එහෙම ඊට මට හස්බන්ඩ් බනිනවා අම්මට වද්ද දෙනවා කෑම පුතා ඒ අම්මා පස්සෙන් ඉඳලා ඒ දිගටම අම්මා අතහැරී නෑනේ. ඒ කරපු උත්සාහය කොහොමද ඔයාලට බලපෑවේ කැමති වෙන්නට? ඒ කියන්නේ ප්‍රතිකාර ලබන්න මුලින් අකමැති පස්සේ කැමති වෙන අම්මා අතහැරී නෑනේ ඔයාව අතහැරී නෑ. අම්මා හොයලා බැලුවා ආදරය කරන එක නැවැත්තුවේ නෑ. හැමතිස්සම ඔයා කොහෙද ඉන්නේ කියලා හොයලා බැලුවා. ඒක කොයි විදිහටද පුතාට බලපෑවේ සුව වෙන්නේ? ඉස්සල්ලා කෝල් එකකට වදයක් වගේ දැනුණා. ඊට මටම හිතුණා. තේරුණා නේද? අම්මා අතහැරන තුන මුලින්ම වදයක් මොන කරදරයක් නැත්නම් පස්සේ ටිකෙන් ටික තේරෙන්න ගන්නවා. හරි. දැන් අම්මගේ පණිවිඩය ඇත්තටම හරි වැදගත් දෙයක්. අම්මා කියපු දේ තමයි අතහැරියේ නෑ. තමන්ගේ බිරිඳ ස්වාම පුරුෂයා වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්. වගකීම තමයි මේ දරුවන් එකපාරට කැමති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙන තැනක ඉන්නේ. හැබැයි අතහරින්න එපා. මේ අම්මා කියනා වගේම දවසක ඒගොල්ලෝ කැමති වෙනවා. ඉතින් මේ පුතා කැමති වුණා. මොකද මුලින් වදයක් වුණාට පස්සෙ කැමති වුණා. ඉතින් සුබ පතනවා. සුවය ආරසා කරමු. අපිට කෙටි කාලයක් ඔය විදිහට යන්න තියෙනවා. ඩොක්ටර් කියන්නේ ඩොක්ටර් අර ළඟයි දෙන්නේ ඉන්නේ නෑ ඩොක්ටර් මට හරි අමාරු වුණා ඩොක්ටර් එහෙම දෙන්නේ හොයාගන්න. ඊට පස්සේ බොහොම අමාරුවෙන් තමයි ඩොක්ටර් ඒ දෙන්නත් හොයාගෙන හරියට දුකක් විඳ ඩොක්ටර් විඳලා තමයි දැන් මේ තත්ත්වයට අරන් ඉන්නේ. ඩොක්ටර් මං කියන්නේ මට මොකුත් ඕනේ නෑ. ඔයා හොඳින් හිටියනම් මට ඒ ඇති. මගේ ලොකු පුතාත් හොඳින් ඉන්නවා ඩොක්ටර්. එයාට බබාලා දෙන්නෙකුත් ඉන්නවා. එයාට දැන් අවුරුදු 30ක් වෙනවා. හරි. ඉතින් බොහොම ස්තුතියි මේ පණිවිඩය දෙන්න ඉදිරිපත් වුණාට. සුවය ආරසා කරගමු. තව කෙටි කාලයක් මාත්‍ය සම්බන්ධව ඉදිරි කාලේ හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඩොක්ටර් ගොඩාක් පිං ඩොක්ටර්. එච්චරයි මට කියන්න තියෙන්නේ ඩොක්ටර්. මම ඩොක්ටර්ව දැකපු දවස් ඉඳලා ඩොක්ටර් මාර try එකක් දුන්නේ මෙයාව එක්කන් එන්න. ඊට පස්සේ එයාටම හිතුණා. නිකන් තියන්නේ කියන සමහර ඒවා ප්‍රයෝජන නැත්තේ. එයාටම හිතුණා ඩොක්ටර් ඉතින් එන්න ඕනේ කොහොම හරි මං එක්කන් යනවම කියලා එක්කන් යනවා. මං ඉතින් හැමදාම උදේ ආවා ඉතින් දෙවියන්ට වැඳ ඉල්ලුවා මට මේ දේ කරලා දෙන්න මට මේ කරලා දෙන්න. මම ඩොක්ටර් කියන්නේ ඩොක්ටර් මායි මෙයයි හස්බන්ඩ්ුයි ගිය පෙබරවාරි වල අපි තුන් දෙනාම මක්කමත් ගියා. මම මක්කම එක්කන් ගියේ ඩොක්ටර් මෙයා හරියයි විශ්වාස කරගෙන තමයි ඒ ගමනක් ගියේ දවස් 10ක්. දවස් 10ක් ගිහිල්ලා ආව ඇවිල්ලා ඩොක්ටර් ඊට පස්සේ අපි එනකොටම ඇවිල්ලා දවස් 7කින් නෝම්බු උපවාසය. ඊට පස්සේ උපවාසයේ මාසෙත් හොඳට හිටියා ඩොක්ටර්. ඊට පස්සේ තමයි ආපහු අවුල්ුනේ. ඊට පස්සේ ඩොක්ටර් අපි දැන් යන්න කියලා හිටියේ. ඊට පස්සේ දැන් අපි අර බෙහෙත් මෙයාට බෙහෙත් එහෙම දෙන්න තියෙනවනේ. ඒකේ හින්දා යන ගමන නැවතුවා කල් දැම්ම ඩොක්ටර් පස්සේ යන් කියලා. හරි. අම්මගේ නම කිය? Dr. Viraj Pereira.